Hi, you guys. What is HTML? What's the HTML? HTML කියන hypertext markup language එක. මේ language එකේ ඇතුලේ තමයි අපි මේ structure ඔක්කොම ලියන්නේ. structure ඔක්කොම ලියන්නේ. එන web පිටුවක් හදන්න මූලිකම ඕන වෙන්නේ HTML එක. ඒ හින්දා මුලින්ම අද මේ අපි HTML tag එක open කරලා close කරන්නේ කොහොමද? web පිටුවෙන් කොහොමද මේ open කරන්නේ? ඒ දේවල් අපි මේ අද බලන්න යන්නේ. හරි. මුලින්ම අපි මේ කෝඩ් එඩිටර් එකක් යූස් කරගන්න ඕනේ. හරි සෝරි අමතකුණා. HTML කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙවෙයි. මේක මේ මාකප් ලැන්ග්වේජ් එක. හරි. දැන් අපි මේ කෝඩ් එඩිටර් එක ඩවුන්ලෝඩ් කරගමු. Google Chrome එකට ගිහිල්ලා VS Code කියලා ගහන්න. කියන්නේ Visual Studio Code එක. ඊට පස්සේ උඩ හරියම මේ official website එකේ ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න වෙයි. ඒක ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ Visual Studio app එක ඕපන් කරන්න ඕනේ Windows එකේ අපි. ඊට පස්සේ අපි මේ අලුත්ම ෆෝල්ඩර් එකක් හදා ගන්න ඕනේ. ෆෝල්ඩර් එකක් හදාගෙන ඕපන් ෆෝල්ඩර් ගිහිල්ලා දැන් මම කලින්ම හදාගත්ත දැන් අර HTML lesson first HTML first lesson කියලා ඒ වගේ එකක් ඕගොල්ලෝ හදා ගන්න. ඊපස්සේ index.html HTML එකේ මුලින්ම අපි මේක කෝඩ් කරන්න කලින් අපි ඉගෙන ගන්න ඕන දේ HTML එකේ hypertext markup language එකනේ. මේ language එකේ ඒ කියන්නේ HTML tag එක දැන් open කරොත් ආයෙ මේ ඒ දේ close කරන්න ඕනේ. website එක කරද්දී දෙයක් open කරොත් ඒ දේ ආයෙ close කරන්න ඕනේ. ඒ හින්දා HTML කියලා මෙහෙම open කරා ආයෙ angel bracket එකේ ගිහුවා close කරා. දැන් අපි දන්න ඕනේ ඔයගොල්ලෝ වරහනක් open කරොත් ආයෙ ඒ වරහන වහන්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ සරලව කිව්වොත්. HTML එක open කරා ආයෙ HTML tag එකකින්ම sideless එකේ ගිහුවා close කරා. sideless එකේ ගිහුවොත් විතරයි මේ අපිට මේ tag එක close වෙන්නේ. නැත්නම් close වෙන්නේ නැහැ. code එක error වෙනවා. අපි දැන් code editor එකේ ගහමු මේක. හරි. HTML tag එක open කරා. ඊට පස්සේ දෙවෙනියට open අපි මේ බලන්න යන්නේ head tag එක. head tag එකයි මේ ඒ වගේ තමයි. head tag එක head කියලා ගිහුවා. අර tag එක close කරන කලින් title කියලා ඒකම title කියන්නේ දැන් අපි web පිටුවක් ගිහිල්ලා බලුවොත් හරි දැන් මේ Google එකේ මේ දැන් ChatGPT එක ඕපන් කරගත්තා. හරි මෙතන පෙන්නනවා ChatGPT කියලා. මේක තමයි title එක. ChatGPT එකේ title එක මේක. දැන් ඒ වගේ ගත්තම title කියන්නේ දැන් අපි මේ ඉන්ටර්ෆේස් එකේ show කරන මේ උඩ හරිය show කරන මේ name එක තමයි name එක ගහන title එක ඇතුලේ. එහෙනම් දැන් අපි මේ title tag එකත් ඒ වගේම open කරගන්න ඕනේ. හරිද? දැන් මේ ඔක්කොම දැන් මම ගහන්න ඕනේ මේ code editor එකේ. නැත්තම් මෙහෙනුත් open කරන්න පුළුවන්. හැබැයි මම දැන් code editor එකේ ලේසියින්ද code editor එකේ මේ එහෙම ලියාගෙන යන්න. හරි ඒ වගේම දැන් title එකත් ඒ වගේ තමයි. open කරොත් ආයෙ close කරන්න ඕනේ. ඒ වගේ දැන් title tag එකත් මෙහෙම close කරනවා. ඊට පස්සේ head tag එක close කරන්න ඕනේ. ඒ කියන්නේ head එකේ ඇතුළේ තමයි title එක එන්න ඕනේ. ඒ මුලින්ම HTML එකත් මේ දැන් මම මෙතන close කරන්න තියෙන වැරදි. මොකද HTML tag එක අන්තිමට close කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම open කරන මේ tag එක අන්තිමට close කරන්න. ඒ වගේ තමයි අන්තිමට open කරන tag එක මේ මුලින්ම close වෙනවා. ඒ කියන්නේ දැන් මේ පල්ලෙන් තමයි එන්නේ HTML tag එක. HTML closing tag එක කියන්නේ මෙතනට. හරි දැන් මේ HTML tag එක ආයේ head tag එක title tag එක. ඒ වගේ දැන් අපි මේ මෙතන මේ head tag එකත් මෙතන close කරන්න ඕනේ. හරි මේ වගේ දැන් අපි මේ Visual Code එකේ ගහලා මේ අපි බලමු අපේ output එක. tag එක open කරා. ඊට පස්සේ head tag එක ගහුවා.
හැට්ටැග් ක්ලෝස් කරා ඊට පස්සේ හරි ටයිටල් එක ඊට පස්සේ ටයිටල් එක ගහම රෙස්මි ටැක් කියන ස්මිටැක් දැන් මේක සේව් කරගන්න ඕනේ Ctrl+S සේව් කරගත්ත දැන් හරි දැන් අපි වෙබ් පිටුව සරලව හදලා ඉවරයි දැන් මේ ටැග් මේ පිටුව අපි ඕපන් කරලා බලමු බ්‍රවුසර් එකකින් Google Chrome එකකින් හරි Safari එකකින් හරි Firefox එකකින් හරි මොකකින් හරි ඕපන් කරමු දැන් මම ඕපන් කරන්නේ Chrome එකකින් සරලව දැන් අපි මගේ ඉගෙන් දැන් හදපු වෙබ්සයිට් එක හදලා ඉවරයි මේ රෙස්මි ටැග් කියලා මේ මෙතන ටැග් එක පෙන්නනවා කියන මේ නේම් එක ෂෝ වෙනවා ටයිටල් එක අපි ගහමු ඊට පස්සේ අපි දැන් ලියන ඔක්කොම ලියන්නේ මේ බොඩි එකේ ඇතුලේ දැන් බොඩි කියලා ටැග් එකක් ඕපන් කරන්න ඕනේ බොඩි කියලා ටැග් එකක් තියෙයි ඒක තමයි අපි මේ ලියන දේ ඔක්කොම ලියන්නේ මොකක් කරේ චේන්ජ් කරන්න ඕන ඒක චේන්ජ් කරන ස්ට්‍රක්චර් සම්පූර්ණයෙන් ලියන්නේ මේ බොඩි ටැග් එකේ මුලින්ම බොඩි ටැග් එක දැන් ඕපන් කරගන්න ඕනේ ඒක අපි ගහමු ඩිරෙක්ට්ම මේ Visual Studio Code එකේ හරි බොඩි ටැග් එක ඕපන් කරා බොඩි ටැග් එක ක්ලෝස් කරා ඒ කියන්නේ ටැග් දැන් අපි Visual Studio එක ගහද්දී නිකම්ම ඔටෝ ජෙනරේට් වෙනවා ඒ හින්දා මේකට හුරු වෙන්න එපා මුලින්ම ඔයගොල්ලෝ මේ ටයිප් කරලම බලන්න දෙයක් ඕපන් කරොත් ආයෙ ක්ලෝස් වෙනවා බලා ගන්න මෙතන HTML ටැග් එක ඕපන් කරා HTML ටැග් එක අන්තිමට ක්ලෝස් වෙලා තියෙන්නේ ඒ වගේම head ටැග් එක ඕපන් වුණා head ටැග් එක ක්ලෝස් වෙනවා ටයිටල් එක ක්ලෝස් වෙනවා ටයිටල් එක ඕපන් වෙනවා ටයිටල් එක ක්ලෝස් වෙනවා දැන් බොඩි ටැග් එක අපි ගහමු h1 කියලා එන heading h1 එක welcome දැන් මෙහෙම තියමු රෙස්මි ටැග් h1 එක මේක සේව් කරා හොඳේ h1 කියන heading tag එක h1 h2 h3 එහෙම තියෙනවා දැන් ඕන මම ගහලා දෙන්නම් නම් h2 h3 හරි මේක සේව් කරගෙන අපි මේ browser එකෙන් ඕපන් කරලා බලමු රෙස්මි ටැග් සරලව HTML page එක මෙහෙම හදන්නේ අද මේ ඉගෙන ගත්ත දේ මුල එකක් HTML tag එක ඕපන් කරලා ක්ලෝස් කරන හැටි දෙවෙනි එක බොඩි ටැග් එකේ මොනවද ලියන්න හැකි ටයිටල් එක කොහොමද මේ ඕපන් කරලා ක්ලෝස් කරන්නේ ඒකේ ටෙක්ස්ට් ටික ඕපන් කරලා ක්ලෝස් කරන්න කොහොමද කියලා මේ කියලා දුන්නා තේරුම් නැත්නම් මේ කමෙන්ට් එකක් දාන්න පල්ලෙහාම හරි අදට මේ මම ඊළඟ ලෙසන් එකකින් අනිත් දේවල් මම කියලා දෙන්න සරලව